අද අපි මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ අපේ චූටි බබා වෙනුවෙන් අපි කිරි දාණය දෙන විදිය මුල ඉඳලම. ඉතින් ඒ සඳහා අපි තෝරාගත්තේ සෙනසුරාදා දිනයක්. මීට සතියකට කලින් ඉඳලා අපි ভেජිටේරියන් වෙලා තමයි ඉන්නේ. දැන් ඔයාලට පේන්නේ අපි ගෙදර සෝදලා පිරිසිදු කරගන්නවා. මේ කිරි දාණය දෙන්න අපි පඳුරු අයින් කරලා පත්තිනි මෑණියන්ට බාර වුණේ අපේ බබා ලැබෙන්න හිටිය කාලෙදී. බබාට මාස 3ක් පිරුණට පස්සේ කිරි අම්මාවරු වඩම්මලා දානයක් දෙනවා කියලා. මොකද කිරි අම්මා දාණය කියන්නේ ගොඩක් ආනිශංස තියෙන දානයක්. මේක අපේ සංස්කෘතියත් එක්ක බැඳුණු දෙයක්. බබාලා ඉන්න ගොඩක් ගෙවල් වල කිරි අම්මා දාන දෙනවා ඔයාලත් දැකලා ඇති. මේ සඳහා කිරි අම්මාවරු 7 දෙනෙක් වඩිනවා. ඔවුන් සලඹ පත්තිනි, මල් පත්තිනි, ගිනි පත්තිනි, අඹ පත්තිනි, දේව පත්තිනි, සිද්ධ පත්තිනි හා සත් පත්තිනි වන පත්තිනි මෑණියන්ගේ ස්වරූප 7ක් නියෝජනය කරනවා. කලින් දවසේ රෑ 7 ඉඳන් තමයි මේ කැවිලි හදන්න අපි පටන් ගත්තේ. දැන් කිරිය හදලා ඉවරයි. මුලින්ම හැදුවේ කිරියා කැවුම් බැදලා අන්තිමටම තමයි කිරිබත් හදන්නේ. කිරි දාණයකට කැවිලි හදද්දී ඒ කිසිම දෙයක රස ලුණු බලන්නේ නැහැ. ඒ නිසා අපි ඒ කැවිලි හදන්න පළපුරුදු වෙලාවා තමයි මේ හදවන්නේ. දැන් වෙලාව පාන්දර 3යි කිරි අම්මාවරු වඩිනවා. අපි මුලින්ම කහ වතුරයි දෙහි කෑලි දාපු බේසමක් තියලා තියෙනවා ගෙට ඇතුළු වීමට පෙර කිරි අම්මාවරු ඒ වතුර වලින් කකුල් සෝදාගෙන පාවඩ මතින් ගෙට ඇතුළු වෙනවා. වතුර වීදුරු 7ක්ද අපි පිළිගන්වනවා. කිරි අම්මාවරු ඒ වතුර වීදුරු වලින් මූණකට පිරිසිදු කරගෙන මුලින්ම මහා කිරි අම්මා පත්තිනි මෑණියන්ගේ පිළිරුවත් රැගෙන නිවස ඇතුළට වඩිනවා. මුලින්ම අපි මල් පහන් සුවඳ දුම් බුදුරජාණන් වහන්සේට හා පත්තිනි මෑණියන්ට පූජා කරනවා. කිරි අම්මාවරුන්ද එක පෙළට ඇවිත් මල් පූජා කරනවා. පත්තිනි මෑණියන් වෙනුවෙන් අපි ගෙතු මල් මාලයක්ද පිළිරුවට පූජා කර වැඳ නමස්කාර කරනවා. ඊළඟට සෑදූ කැවිලි කිරිබත් වල අග්‍ර කොටස එක්කල බුද්ධ පූජාව පූජා කර පත්තිනි මෑණියන්ටද පළතුරු වට්ටියක් සහ කැවිලි කිරිබත් 7 බැගින් තැබූ කැවිලි වට්ටියක් පූජා කරනවා. පොඩි දරුවොත් එක්ක කොරෝනා වසංගතය තියෙන කාලෙදී මේ දාණය අපි ගොඩක් සෞඛ්‍ය ආරක්ෂිතව තමයි සිදු කරන්නේ. ඉතින් කැවිලි වර්ග එකින් එකට අල්ලන්නේ නැතිව කිරිබත්, කැවුම් සහ කිරියා තියෙන කිරි දාණයේ ප්‍රධානම කැවිලි වර්ග 7 බැගින් එක බේසමකට තියලා තමයි පූජා කරන්නේ. මීට අමතරව හකුරු කෑලි හා තල කැරලිද 7 බැගින් කිරි දාණයකදී අනිවාර්යෙන්ම පූජා කරනවා. අපි නම් තවත් මුං කැවුම් කොකිස් වගේ වෙනත් කැවිලි වර්ග ඇතුළත් කැවිලි පිඟානක්ද පූජා කළා. ඊළඟට මී කිරි හෝ යෝගට් වගේ දෙයක්ද කිරි දාණයකදී අනිවාර්යෙන්ම පූජා කළ යුතු වෙනවා. මොකද කිරි දාණයකදී ප්‍රධාන වශයෙන්ම පූජා කරන්නේ කිරි ආහාරනේ. අපි පත්තිනි මෑණියන්ට බාර වුණ පඳුර මහා කිරි අම්මාට ලබා දෙනවා. ඊළඟට බුලත් කොලයක් මත පඳුරු තබා කිරි අම්මාවරුන්ට පූජා කරනවා. කෙසෙල් ගෙඩි 7 බැගින් පූජා කිරීම කිරි දාණයකදී අනිවාර්ය වෙනවා. අපි නම් ඊට අමතරව තවත් පළතුරු ඇතුළත් පළතුරු වට්ටියක්ද පූජා කළා. තැඹිලි ගෙඩිය බැගින් පූජා කිරීම හා බුලත් විටක් පූජා කිරීමද මෙහිදී සිදු කරනවා. තැඹිලි ගෙඩිය මත කපුරු තබා පත්තු වෙන ආකාරය ඔයාලට දැන් මේ පේන්නේ. ඉතින් විවිධ ප්‍රදේශවලින් ප්‍රදේශවලට මේ කිරි දාණයේ යම් යම් වෙනස්කම් සිදු වෙනවා. අපි දැන් සියලු දෙනාම එකතු වී පන්සිල් සමාදන් වෙනවා. Dutiyampi sangham saranam gacchami, tatiyampi buddham saranam gacchami, tatiyampi dhammam saranam gacchami, tatiyampi sangham saranam gacchami. Swami ने किधर करती दिया ने पस्तांदासा आयुवन ने सी सिद्ध करती देव स्वामी नहास
ඔබ වහන්සේ ඇතුළු කිරි අම්මාවරු සාද්දෙනෙකු ඉදිරියේ ඉතා පිරිසිදුව කිරියල කරන ලද කෙවුම් කිරිවල් සබකැන් ආදීන් හා කපුරු සහිත සුවඳ දැහැත් පිටද පළුදු සහිතව ඉතා ගෞරවයෙන් පිළිගන්නන ලද මෙම දානය පිළිගෙන අප පවුලට යම්කිසි ඇස්වහක් කටවහක් අතුරු ආන්තරාවක් රෝග ව්‍යසනයන් යෙදී ඇතනම් ඉදිරියට එදෙන්නට ඇතනම් එකී නොකී සියලු දුක් අන්ධකාරයන් දුරින්ම දුරු කරවා සිරිසෙත ළඟා කරගෙන සේක්වා. මතු බුදුවන සී සිද්ධපතින දේව ස්වාමීන් වහන්සේ වහන්සේගේ පතවත බල මහිමේ කරන කොටගෙන පන්දට සීතලව පරිරජ ත්‍රිසතුරන්ක මූල ඝාතනය කොට මුළුලොවටම මහිමේ පෙන්වා සත්වාරයක් සත්නාමයකින් ජනිත බලය පැතුරු සත්පත්තින් දේවයන් වහන්සේ අදත වහන්සේගේ ශ්‍රී නාමයේ සිපත් කරමින් අදුකුමල් පහන් පුදන සරණ ගැත්තන්ට අනුකම්පා කර දිවස් බලා වදාරා. ඔවුන්ට වැළඳී තිබෙන්නා වූ වැළඳෙන්නා වූ ඇස්වා කටවාන වෙන ලෙඩ රෝග අතුරු ආන්දරාවන් හදක බාන වතු පිට කවිතයන් රැකී රක්ෂා. මෙකී නොකී සියල්ල ආරක්ෂා කර ඔවුන්ගේ සියලු විරුණු සිත් ඔවුන්වලට පාඩුවක් හදවා යක්තිසිරු ළඟා කර දෙනෙමින්. ඉල්ලා වහන්සේගේ ශ්‍රී නාමයේ සීකරේ වෙනුවෙන් අප ඉදිරියේ තබා ඇති සියලු අංගයන්ගේ පරිපූර්ණ මෙම දානය අප විසින් පිළිගැනීම හේතු කොටගෙන ඔවුන් ලබන පුණ්‍ය කර්මයේ බල මහිමේ ඔබ වහන්සේට අත්පත් වීමෙන් මතු බුදුන් සී සිද්ධපත් වූ දේව ස්වාමීන් වහන්සේ ඔවුන්ගේ පවුලේ සියලු දෙනාම ආරක්ෂා කර දෙනසේක්වා. මේ ලෝ සත්කාරය පාලෝ සත්පත් වූ දිව්‍යාංගනාවන් වහන්සේ දෙමට වලින් පිළිවින්දුවෙන් නායකවරින් විදුලියෙන් ගිනිජල් මාලාවෙන් සිගාරයෙන් වවිතම්බෙන් විසීම සත්කාරයක් ලෝ පහළෝ. ඔබ දේවයන් වහන්සේ සුරලවට වරම් ලබාගෙන සුරලවින් බබලවට වරම් ලබාගෙන බබලවින් නාලවට වරම් ලබාගෙන නාලවින් මේලවට වරම් ලබාගෙන නාගමානිකාවන් 30000ක් පිරිවරාගෙන පුන් කලස ශ්‍රී හස්තියෙන් දරාගෙන නවගම් හිම දේව මාලිගාවට අධිෂ්ඨ උප දේවයන් වහන්සේගේ දීව තේජස භාවය බලන්නේ සිතා සත්‍ය සුරලවින් සතර පැත්ත කපාට දෙක්නා දෙකොණ කපාය උමා කුසුල් හෝ කන්නේ හොර කටලා සෝමුත පලගන්න වරම් දුන්නා සත්‍යවාදී සැබෑ වීනම් පරංගි සම්‍යක්කාරයාගේ යුදේ සුර්මසකට කාර්යයා නවගම දේවාලයේ වින්සත් නමකන් කිපුරානේ පිටින් මැද කොට ඇඳ දොඩු කරවා මැද කොට ඇඳින් කෙරිබුදු වරම් ලබාගන්නා වූ සත්‍යවාදී සැබෑ වීනම් තවද වහන්සේගේ අඳුන්දිර පර්වතයේ සපස්තකිනා තැනට සක්‍රියව මහල් වෙසකින් වැඩ මොහුගේ සීල තේජානුභාවයේ වහන්සේ සිතා නැගණීමට දානයක් දුන වෙන මේ සැලකල සැනේදී කුමන දානයන්ටයි සූවිතඳුන් කිර පයින් මරකල දියෙන් ගෙන ගොජු තනන්දින් තෝනේ කී තැනේදී ඕකන් මට අපූර්ව දෙකිය සත්‍යයක් ක්‍රියා කොට අඳුන් කිර පයින් මරකල සුවඳයන් සත්‍යයෙන් සුබරකට ගයන් පූදවා පස්සා කපා පාගාමී කොට සත්‍යයක් ඇතුළත දීදන් දෙවාන බුදුරු බුදුපව ප්‍රාර්ථනා කළා සත්‍යවාදී සැබෑ වීනම් තවල් සත්‍යයන්ගේ ආරාධනාවෙන් පරිපුරා මේ පණියාගේ තුන්නෙතේලේ නිතරගෙන වරම් දුන්නා සත්‍යවාදී සැබෑ වීනම් දෙවනක් ගිනිත බාල් කර සුර විමනක් සේන වෙන්න වරම් දුන්නා සත්‍යවාදී සැබෑ වීනම් තවදුරටගේ වලගේට 64ක් වදක සංගත මොනවාපෙන් තෙවේදී දෙවනුවක් ගුණ දෙන්න වරම් දුන්නා සත්‍යවාදී සැබෑ වීනම් තවද මේ ශ්‍රී ලංකා දීපයට කුවේනම් යක්ෂ නිවසින් විජය රජුගේ සේනාවට වදක සංගත වගම මවාපැතනේදී ඔබ වහන්සේගේ උතුරු සර්වයෙන් පවන සරණ ගුණ දෙන්න වරම් දුන්නා සත්‍යවාදී සැබෑ වීනම් යෝග සත්‍යාතික මහා කරුණා දයාන් කම්පාවේ ඕන් කෙරුවතාත්යන් ඉෂ්ට සිද්ධ කර වැඩවසන ඔබ වහන්සේගේ දීනේතරා දීන බලාමිය සුනියත්තන් සරණවතාත්යන් ඉෂ්ට සිද්ධ කර දී වදාරන සේක්වා වරක ජනෙන්ද තවත් කරගවනෙන්ද ගිනි කන්දෙන්ද නයි කඳුනින්ද මෙන්ද තවත් අරගී ගන්නෙන්ද සල්පොඩින්ද දීවෝත්පත්තිය ලබානේ කුලදේව පරාක්‍රමයෙන් ශ්‍රී ලංකා දීපේ නරේන්ද පෙන්වන්නා වූ සත්‍යවාදී සැබෑ වීනම් සත්පත් වෙන 12වත් වෙන සිද්ධපත් යන්නේ දීව නාමයන්ගෙන් විරාජමාන ඔබ වහන්සේගේ උතුම් මහාන් බව සම්පන්න වූ පත්තින සබ්බ සෙනෙහුන් සැනකින්
සියලු යක්ෂ භූතීන් වදූරින් දූරින් භූත විසත සාන්තිය ලබා දෙත්වා සැබෑවීමයි සැබෑමයි සාණී පුරනුවරට නවගමී මහා දෙවරට සකල ශ්‍රී ලංකා දීපේට අධිපති වැඩවසන කරුණාවර මයුරමානා සිද්ධ පත්තිනි දීව්‍යාංගනාවන් වහන්සේ ඔබ වහන්සේගේ දෙපා නැවත සැලකෙන සිල්ල කන්නලා ඔබට කරුණාවර දිවස් බලා දීවේ තේජස පතුරවා මේ අසල ගැත්තන්ට පවතිනා උග්‍රහ දෝෂ ප්‍රේත දෝෂ භූත දෝෂාදී සකල දෝෂාන්ත කාර්යයන් මෙන්ම වාසෙන් පිච්චෙන කුස සින්දස්වා කටමාදී සියලු ප්‍රමිනි දෝෂාන්ත කාර්යයන් මෙකී නොකී සියලු දොස් දුරු කර පහකට සත සාන්තිය සරසා දෙත්වා පස්සාන්දස ආයෝ වේවා ආයෝ වේවා ආයෝ වේවා කීර්ති වේවා උතු ගුණවණී කීර්ති සම්පූර්ණ පාවන් සරණී සුසේ
පත්තිනි දෙවිඳුනි පින් ලැබගන්නේ ප්‍රතිවත බලයෙන් මොන්දක දෙන්නේ පත්තිනි දෙවි බලයෙන් පත උත්තා මනකොස් කණෙහි ගෙඩි හැටගත්තා සතහට කර කරුණා සාමෙත්තා පත්තිනි දේවියට කුමෙම ගැත්තා හිරියස් තොටකුන් කල සත්කරමිය නවගමුයි දෙවලට අධිපති වන පත්තිනි සාමී මේ පින් ලැබගෙන දිනුනෝ යහපතරම් කළ දෙනු මැන සුවන් සඳ සරණම හේදාදින මැදකොට ඇඟලට දෙවා වරාලන මෙතේ කීමට නොහැකි ඔබේ ගුණ පත්තිනි දෙවියනි පිහිට ලබා දෙන මා දුන්ගිර පයින් මලකර ඇලුවී සමින් නිවැරම පෙර කර විපස්සාදානය පිළියෙල කර දුන්දෙට පත්තිනි මූණක දුස්දුරු කර පණිපුරණේ ලම්බේ පිරිසිඳගෙන පඩියගෙන නල්ලෙහි තිබුණත මැකු තැන මුළුව පළවිය ඔබේ ප්‍රතිවත ගැනීම පතිනිය සෑම විට සැප සලසනු මැන උදහස ගත්තන් හට නොසිතන්නේ තදතද අනන්තකලව පවතින්නේ අදහස මූණක ඉටු කර දෙන්නේ තෙද ඇති පත්තිනි සැප සලසන්නේ මසේ ඇසල පත්තිනි දෙවියන්නේ විශේෂ කදවායකි පවතින්නේ මෙසේ වසරකට ගමනකි එන්නේ දොස්තුරණන් පත්තිනි සැප දෙන්නේ බාරහාර ප්‍රකප කර වෙන්නේ නෑර ඉන්දව දොස්තුරන්නේ වීර යකුන් පත්තිනි දෙවියන්නේ වාරය මේ විමුන්දක දෙන්නේ වැඳ පත්තිනි දෙවි දුරදුක කීවා පුද පඬරු දෙනිසි දෙසගෙන පෑවා නිදහස කොයි කාටත් ගෙන දේවා තෙද ඇති දෙවිඳුනි පින් අනුමෝවා නවගොම්මී ඔබ විමා දෙවලද දරණිය ගල දෙවලද උන මටු නෙදන මඩුව පවතී දෙවිඳුනි මෝන ඉදට යහපත සපයන මෙන සොද නිවිති කරදෙන් ලාත් කල දෙවලේ ඔබ යන සැකදැන් හැඩ දෙති දවලේ අපි දෙන පින් ලැබ සැම දෙවි පවුලේ සුභසත සලසන මැන දෙවි පවුලේ සිතුවත් ගුණ නම් කිසියම් මොහොතක පෙන්වයි එවැනිම ඇති තෙද අනතක පත්තිනි සාමිනි බලමින් නිදුක සලසනු මැන සුභසත දිනේ පෙරක කිරියම්මා වරු පෙරෙන වේලේ මල්වරු සාවැස්සෙල්වෙම කාලේ මල්ලමුණා පැළඳුව මාලේ පලයෙන් දොස්දර දුරුවේ දැවේ නවගොම්මී මිරුවන් විමන තුළ අධිපති පත්තිනි දෙවිඳුනි තෙද බල වතුරු හැරමින් මනවා පුරදොල සුභ සිරිසක සලසනු මැන හැම කලේ වසර ගානම ඔබෙවිලාමට පුද පූජා දෙන්නේ මිනිසි ජාමට වෙනසි සුවකුණක මේ දුක කීමට සෙද්දෙන් පත්තිනි දෙවිඳුනි වුණට පත්තිනි දේවිය තෙද බල පෙන්නා සස්තර ඉපදී සුභසෙත දුන්නා පක්ෂම හෝදුර සෙවතට පන්නා සද්දවසල සෙත් කවි පවසන්නා දෙමට වරින් එක් වරකද ඉපදුනි ලොවට එයින්තර තෙද බලවට උනි ලොවට සවන් දෙන පත්තිනි බලේ මොහොනට එහෙන් රවිදින සෙත සැලසුනි ෘදුගුණ ඇති පියසුන් බියගන්නා විදුරී නුත්තිපදී වැඩවුන්නා බුදු වෙන පත්තිනි දෙවි බලයෙන්නා සතුදිනවන් දොස් මකරට පැන්නා කප්කන් සිටුවා මඩුවන් කර කර අපමණ සෙත් සැරුවයි නුවනරවර ඉපදුනි නයි කළුවෙන් කාලෙක පෙර සැපදෙන් පත්තිනි කුජු දින දොස හැර බුදු දින එක ගිනි දැනෙන් ජීවයින් දෙයිද හිට පත්තිනි පෙන්වී බරතර තෙද බල ඇත දවස විරසනා ගද සිට සිත සලසන් දවසෙහි බුද පිණිබිඳකින් ඉපදී එකවාරක අනෙකුත් ඇයව්වා නිසි පාරක උනිනම් ගායින්ගෙන් තද මාරක දුනිනම් යහපත ගුරු දින මාරක ජලයෙන් පත්තිනි වරක උපන්නේ සනපෙන් කිංකිණි අඩ කියසෙන්නේ සරුවෙන් නුවතුරු දුරට ගසන්නේ බලයෙන් කිරි කිරි සැපත සදන්නේ පණිපුරාපෙහි සත්තිනි වරපිතා වඩියගෙන ඇලෙහි නිත ගෙරුවයි අද ගෙඩිතද බල ඇති පත්තිනි දෙවිසඳ පොඩි කරහල මන දොස්තනි එන්නේද දිවිසඳ කුජ බුදු සහ ගුරු දවසේ කිවිසමි රත්නම් මේ සත් දවසේ කවි බල තිවිඳු මට සම දවසේ දෙවියන් සෙත් කරමන අද දවසේ ඉක්මති තෙද පාමින් ගල මඩ කර ඉක්මනටම වී ඉස්වා කර කර සද්දේ දුඩදන් දුන් පිළියෙල කර මක්මසවන් දොස්තපනින් දුරු කර බසල් දෙඩීමින් නොහල්වෙන ඇත්තේ ඇසක් පාඩිරැඳ ඇද කරගත්තේ මිසක් වරේ පාත් පිළිදෙල ඇත්තේ විසක් මසේ දොස්සෙපලෙන් නැත්තේ රොසින්නේදා තොටි යාකර වරකට වසන්ක තේමැව්වා ඔගේ වරිකට ගොසින්න වතසුව පත් කර බලය පොදුන් මසේ දොස්සෙපට ඉවතට ඊළඟට පේද අසුදු දෙමුවේ පහන වතුර පෙදමින් ගිය දෙකට ඉහළ තොටක් ජල වැස ගිය කල ඇහැල මසේ දොස් දුරුවේ ඉවතට යකේ දුවකම් බලමට පැන්නේ යකේ දුවට නිස්කල පුද දුන්නේ දුකිනි මෙමා දෙවි දුටය දින්නේ නිකිනි මසේ දොස් දුරු කර දෙන්නේ දෙරණ තනිහි පෙද ඇති හැම පැත්තේ සරල පතිනි දෙවි දුගෙරව ගත්තේ මෙලර ලොවට ඔබේ අනුවස ඇත්තේ බිලර මසේ දොස් වලින් නැත්තේ
දුප්පත් පොසත් එක්වී පිරිවර කප් සිටුවා වඩු මංගල සිදු කර කප්පිය වී පිදුවා දරුවරවක් මත දොස්සෙවලෙන් වී දුර තොල් රතුවන් නැගිටිනුනේ මල්කුල පිටපති වටගෙන ඇරුණේ ගල් මුදුනේ මා නිර්මාණ සරුණේ ඉල්මසදන් දොස් මකරට ගිනුනේ වෙසකා වැනි ගහ පත්තිනි වැඩහිඳේ අසලස පෙන්වේ පතිවත බලතෙද හිසා තවමින් දෙන්නෙමි පින් පුද දොස් සුඳුවක් මසයයි යකලින් සිඳ සුරන් සුරත මිනිස අනබනිදන්නේ නරන්ත මඩසත නිරත සදන්නේ සුරත ගනා විට මෙලෙස යදින්නේ කරන් දුරුතුමස සැපත සොඳින්නේ නිවන් මගට දොර හැරමතු බුදුවරණුවන්නේ උගරන් පෑයෙන් දිදුවන රුවන්නේ මනේ වැඩ පතුරා බුදුගුණ නමන් මහේ දොස් දුදුවේ හැම දිදුවන සුදීන් සරසිමා පහන් සුදනමා සොදින් පතිනි දෙවි නමට යදිනවා සලින් පැමිණි දොස දුරට වදිනවා මෙලින් මසේ සිත නිරත සදනවා හිස් බවදිනේ කිරි අම්මලා සෙත් කවි ගායනා කරලා දානයද පිළිගෙන ඒ ඉඳුල් කිරීමට කලින් දානයෙන් කොටසක් මේ විදිහට වෙන් කරලා තමයි දානය ඉඳුල් කරන්නේ. මීළඟට කිරි අම්මාවරුන්ට කෝපි කෝප්පයක් පිළිගන්වනවා. ඊට පස්සේ අපි ලෑස්ති කරගත්ත පිරිකරද මේ විදිහට පූජා කරනවා. Sorry,
සව්වඩින්නේ ගාල්ලතේ කිරි අම්මාවරුනේ ගාල්ලතේ සිට දිවස් බලන්නේ දුන්නු මෙකිරි දන වරදෙන ගන්නේ ගාල්ලතේ කිරි සව්වඩින්නේ පට්ටි හතේ කිරි අම්මාවරුනේ පට්ටි හතේ සිට දිවස් බලන්නේ දුන්නු මෙකිරි දන වරදෙන ගන්නේ පට්ටි හතෙන් කිරි සව්වඩින්නේ එවිල් හතේ කිරි අම්මාවරුනේ එවිල් හතේ සිට දිවස් බලන්නේ දුන්නු මෙකිරි දන වරදෙන ගන්නේ එවිල් හතෙන් කිරි ආශිර්වාද කවි අවසානයේදී පත්තිනි මෑණියන්ට පූජා කරන කැවිලි පූජාව කිරියම්මලා 7 දෙනා අතරේ මේ විදිහට බෙදා දෙනවා. මහ කිරියම්මා විසින් පහන් තිර 7ක් පත්තු කරලා අනිත් කිරියම්මාවරුන්ට බෙදා දෙනවා. සියලු දෝෂ දුරු කරන්න පන්දන් අත අතට ගන්න සත්පත්තිනි දෙවි වඩින්න දෙවි බලයෙන් ගිනි නිවන්න සියලු දෝෂ දුරු කරන්න පන්දන් අත අතට ගන්න සත්පත්තිනි දෙවි වඩින්න දෙවි බලයෙන් ගිනි නිවන්න සියලු දෝෂ දුරු කරන්න පත්තිනි මෑණියන්ගේ පහන කිරියම්මා කෙනෙකු විසින් මේ විදිහට නිවා පත්තිනි මෑණියන්ගේ පිළිරුවද රැගෙන උදෑසන 6ට ප්‍රථම පිටත් වෙනවා. ඔන්න අපි අපේ චූටි පුතා වෙනුවෙන් සිදු කළ කිරිදානය මේ විදිහට අවසන් වුණා. ඉතින් කිරිදානයක් දෙනවා කියලා කියන්නේ ගොඩක් ලොකු පුණ්‍ය කර්මයක්. මේ කිරිදානයට උදව් කළ සහභාගී වුණ සියලුම දෙනාට ගොඩාක් පින්.